සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ SIM එකේ data ඉවරනාට පස්සේ ඔයා දන්නේ නැද්ද ඔයාගේ SIM එකේ තියෙන සල්ලි කැපෙනවා නම් මේ සල්ලි කැපෙන්නේ නැති විදිහට කොහොමද settings හදාගන්නේ කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා යන්න මේ විදිහට call ගන්න call app එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම කියන කෝඩ් එක ඔයා ටයිප් කරගන්න ඕනේ. මම මේ විදිහට කෝඩ් එක දාන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් විදිහට. මේ විදිහට ඔයා කෝඩ් එක ගහගත්තට පස්සේ යාළුවනේ ඔයා ඔයාගේ ඩයලොග් SIM එකකින් මෙන්න මේ විදිහට කෝල් එකක් ගන්න. මම මේ විදිහට මගේ ඩයලොග් SIM එක සිලෙක්ට් කරනවා. හරි ඔයාලට දැන් පේනවා මගේ මෙන්න මේ විදිහට කම්ප්ලීට් කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේක ඕකේ එක දෙන්න. හරි ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ ඔයාගේ SIM එකේ data ඉවරුණාට පස්සේ සල්ලි කැපෙන්නේ නැති විදිහට settings හදාගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලිද කියලා මම හිතනවා. මතක තියාගන්න යාළුවනේ මේ ක්‍රමේ dialog SIM වලට තමයි අදාළ වෙන්නේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.